හායි ඉතින් දැන් වෙලාව පාන්දර 4:22. ඉතින් ෂූටින් තමයි. අද vlog එක අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. බයි බයි. Good morning. ඉතින් ඔන්න අපි ලොකේෂන් එකට ආවේ එදා දවසේ. ඉතින් එදා තිබ්බේ ආත්මි නිවසේ. ඉතින් උදේ පාන්දර ලස්සන view එකක්. ඔය තියන්නේ අපිට දීලා තියෙන කාමරේ. ඉතින් ආරිස්ලට වෙනම කාමරයක් දීලා තිනා. ඉතින් ඒකට මං ගියාම ඉතින් දවසම මම ඒකේ තමයි ඉතින්. ඉතින් ඔක්කොම වැඩ ඉවර කරලා ආවා මේකප් රූම් එකට. ඉතින් මේකප් රූම් එකේ ඉන්නවා ගාවින්දය, සාලේ, ඊට පස්සේ බක්කත් ඉන්නවා. ඉතින් මේකප් ආටිස්ට් නම් සුපිරි සාලේ. ඉතින් අපේ හොල්මනක් ඉන්නවා කවුද දන්නේ නැහැ. ඇත්තටම අඳුර ගන්න බැරි වුණා. ඉතින් අද අපි ෂූටින් ඇවිල්ලා තියෙන්නේ අරුෂ්ගේ ආත්මගේ ගෙදරට. ඉතින් එහෙ තමයි අද දවසම ෂූටින් තියෙන්නේ. දැන් ඒ ගෙදර ආත්මගේ නෙමෙයි. ඒක දැන් අරුෂ්ගේ ක්ලියර්ගේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති. ක්ලියරගෙනුත් අරුෂ් දැන් ගේම ගහලා ගෙදර අයිති කරන් යන්නේ. ඉතින් ආත්මයත් ගෙදර ගෙනෙයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. ඉතින් අතමියෝ දැන් ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන මෙහි. බාවක් එහා පැත්තේ. මට හිතෙන්නේ මේ පැත්තේ යටුණාද කියලා. කියන්නේ එච්චරම ක්ලෝස් තියෙන අර බබ. වැස්සට කොහොම තිබ්බත් දන්නේ නැහැ. මේ තියෙන්නේ ගෙදර. අපි බලමු අද වීඩියෝ එක කොහොමද එන්නේ කියලා. දැන් වෙලාව උදේ වෙලා මට පේන්නේ උදේ 7:00 විතරයි නේ. ඒ මේ විතර මේ නේද? ජය මේ කරන්නේ ඩාගේ කොට පොඩ කරන එක සුදු වැඩි වෙනවා. ඒක ඔරිජිනල් නේ. දැන් දාන්න මගේ නමක් එක දාන්න භාගෙට පේන්න. ඊ හරක්කු වැඩි කරන්නේ. ඉතින් අපි ගේ ඇතුලේ ෂූටින් ඉවරලා අපි ආවා එළියට චිල්ඩ්‍රන්ස් පාක් එකට. ඉතින් චිල්ඩ්‍රන්ස් පාක් අපේ චූටි බවත් එක්ක ෂූටින් තිබ්බේ. ඉතින් එයා නම් ඉතින් කරදරේ තමයි ඉතින් අඬනවා මූණ හක් කළා තියෙන්නේ. එයාගේ මූණ හක් වෙනවා කියන්නේ ඉතින් අපි දන්නවා කොහොමද ෂූටින් කරන්න වෙන්නේ කියලා. දවසෙම ඉතින් එයාගේ සීන්ස් ගන්න තමයි වෙන්නේ. හැබැයි දැන් නම් අපිට හැදලා තියෙන මේ වීඩියෝස් ටික මම අරන් දැන් චූටි කාලයක් වෙනවා. ඉතින් කලින්ට වඩා දැන් එයා ගොඩාක් හොඳයි. ඉතින් කියන විදිහටම එයා වැඩේ කරනවා. ඉස්සර නම් බෑ කිය හිටියේ දැන් නම් එහෙම නැහැ. Sorry. Anna,
අත දෙන්න. And 1, 2, 3. අයිනේ. ආයිත් යනවද? ආයිත් යා. මං හරියට ගත්තත් දන්නේ මගේ ගව් වඩන්නකො පොඩ්ඩක්. අර කම්මැලි වඩන්න. නම යන බයි. Judy. 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 මොකද්ද? කවුද බය? ඔයා බය නැහැ? ඕඩ කෙල්ලෙක් ඔයා. කකුල නවන්නේ නැහැ. අක්කේ මේ ජීවිතත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? මොකද කලින් ගියේ කන්න බොන්නත් නැහැ. මෙයාගේ තාත්ති කවද්ද දෙන්නේ? 16 නේ. තාතල දෙන්නෙක් අපි වද? තාතල දෙන්නෙක් අපි යන්තු කරගන්න. මොකද කිව්වේ? තාත්තට දෙන්නෙක් ගගේ රණ්ඩු කරගන්න මේ පැහි චාචි කියන කතාව අහන්නක තියෙනවා. මොකදයි කියන්නේ? කියන්නේ? දන්නේ තාත්තල දෙන්නේ? දන්නේ මෙහෙම එනම් කොමින්දකො මං ගිහලා කොන්දකට වයිස් කොක් කරා. අනේ ඕනේ නැහැ යාර කිව්වන් පංගෙකින් ගන්න මේක පැටියෝ යතක් මගේ ගෙන්නේ මං අරන් හරි කැමැත්තම් කට් ඕකේ ගත කාගෙන පැත්තේ මාව කොච්චර බරයිද මෙච්චර පුංචි ඇගක් තිබ්බට ඒ බරයි හොඳට බරයි මට